අයිබෝන් දරුණේ සියලු දෙනාටම පුතේ මේ සතියේ අපේ දවසේ ගණිත ගැටළු වල ප්‍රශ්න අංක වෙන්නේ අපිට 256 සිට 260 දක්වා තියෙන ප්‍රශ්න පහ. එතකොට ඔබ දන්නවා ඉහළ ප්‍රතිඵලයක් ගන්න නම් හොඳම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නට ඕනේ. අපි ඒ වෙනින් ඔබට සතිපතා ප්‍රශ්න පත්‍ර මාලාවක් එවනවා. ඒ වගේම මේ අමතර වැඩසටහනක් විතර දවසේ ගණිත ගැටළු මාලාවක් එනවා. ප්‍රශ්න පත්‍ර වල පිළිතුරු ලියන්න ලියාපදිංචි වෙච්ච ශිෂ්‍යෝ තමන්ගේ අදාළ කණ්ඩායමට අදාළ ප්‍රශ්න පත්‍ර નિયમિત වේලාවට WhatsApp මාර්ගයෙන් පිළිතුරු පත්‍ර එවන්නට ඕනි. දවසේ ගණිත ගැටළු වැඩසටහනේ සිටින අනිත් පොදු ශිෂ්‍යෝ තමන්ගේ දවසේ ගණිත ගැටළුවේ පිළිතුර WhatsApp මාර්ගයෙන් අපිට එවන්න. අපි ඒවා ප්‍රශ්න පහක් එකතු වුණාට පස්සේ අපි ඒක සාකච්ඡා කරන්න ගන්නවා. අදත් එහෙනම් එවැනි එකතු වෙච්ච ප්‍රශ්න පහක් අද සාකච්ඡා කරන්න අපි මේ හදන්නේ. හොඳයි. අද තියෙන පුතේ පළවෙනි ප්‍රශ්නේ අපිට තියෙන්නේ 256 වෙනි ප්‍රශ්නය. මේ යාබද ප්‍රදේශ දෙකකට එකම වර්ණයේ එන්න බෑ කියලා තියෙනවා. යාබද ප්‍රදේශ දෙකකට එකම වර්ණයේ බෑ කියලා කියන්නේ මොකක්ද? ඔබ දන්නවා රේඛාවකින් වෙන් වෙන ළඟ ළඟ තියෙන ප්‍රදේශ දෙකකට එකම වර්ණයේ දාන්න බැහැලු. එකම වර්ණයේ යොදන්න බැහැලු. ඉතින් ඒක නිසා ඔබ දැනගන්නට ඕනි මේ ප්‍රදේශ වලට මේකේ අහලා තියෙනවා තව ප්‍රශ්නයක් මේ අවම වශයෙන් කියලා වර්ණ ගාන අහලා තියෙනවා. අඩුම පාට ගාන අහලා තියෙනවා. ඒක නිසා ඔබ කරන්න ඕනේ මෙන්න මෙහෙම වැඩක් තමයි මේ සර් කියන වැඩේ බලන්න. දැන් මේකට අපි රතු පාට වර්ණයේ මේ ප්‍රදේශයට දැම්මොත් අනිත් ප්‍රදේශයට එන්න ඕනි වෙන වර්ණයක්. මේ මම දෙවෙනි වර්ණයේ ලෙස නිල් පාට සැලකුවොත් මේ බලන්න ඒ යාබද ප්‍රදේශයක් නෙමෙයි. මෙන්න මේකට වෙන වර්ණයක්. මේ යාබද කියන්නේ රේඛාවකින් වෙන් වෙන ආසන්න ප්‍රදේශයේ සමාන වර්ණ තියෙන්න බෑ. හැබැයි මේ දෙක කියන ප්‍රදේශයට යාබදව තියෙන මේ පැත්තේ ප්‍රදේශයට මේ කොළ නිල් නොවන වෙන ඕන වර්ණයක් එන්න පුළුවන් නේද? බලමු අපි එකට එහෙනම් වෙන වර්ණයක් දාලා මෙතනට එක දීලා දැම්මොත් කමක් නැහැ නේද? දෙකට වර්ණේ නොවන මේ තුනත් යාබ දෙකක් එක වෙන වර්ණයක්. එහෙනම් අන්න ඒක තමයි මේ බලාපොරොත්තු වෙන කාරණාව. එහෙනම් මේකටත් නේද දෙක කියන වර්ණය යොදන්න පුළුවන් යාබද තියෙන වර්ණ දෙක එය නොවේ. මේකටත් දෙක පුළුවන්. ඒතර 2යි 3ට යාබදව තියෙන මෙන්න මේකට එක කියන වර්ණය එන්න පුළුවන් නේද? එක යාබදව තියෙන නිල සහ කොළ. එතකොට අනිත් වර්ණත් ඔබට මේ ආකාරයටම පුළුවන් පුරවන්න නේද? මේ බලන්න. මෙන්න මෙතනට ඔබට පුළුවන් රතුට ගෑවිලා නැති නිසා මෙතන ඔබට කොළ පාට වර්ණය නේද? කොළ පාට දාන්න පුළුවන් නේද? මේකට නිල් නිසා මේකට කොළ වර්ණය යොදන්න පුළුවන්. කොළ වර්ණය අංක 3 කියලා සර් යදුවේ කොළ පාට වර්ණය. ඒ වගේම නිල් පාට වර්ණය යොදන්න පුළුවන්. මෙතනට යාබද වර්ණ එකිනෙක සමානම. නිල් මෙහාට යාබදව තියෙන වෙන වර්ණය යාබදව තියෙන වෙන වර්ණය. කෙසේ හෝ 1 2 3 පාට 3 විතරයි තියෙන්නේ. ඒ නිසා වර්ණ 3ක් තමයි අවම වශයෙන් තිබිය යුතු වර්ණ ගාන විදිහට සැලකන්නේ. අවම ගාන. දැන් ඔබ වීඩියෝ එක නරඹනකොට ඔබ මීට පෙර ප්‍රශ්නෙට උත්සාහ නොකරපු කෙනෙක් ඉන්නවනේ මේ වීඩියෝ නවත්තලා පිළිතුරු ලියන්න පෙර අපි තියෙන වීඩියෝ නවත්තලා ප්‍රශ්නය බලලා ඊට පස්සේ පිළිතුර තමන්ගේ උත්තරයක් ගන්න බලලා ඊට පස්සේ ඔබට පුළුවන් පිළිතුරු වීඩියෝ බලන්න. හොඳයි අපි එනම් පුතේ ඊළඟ ප්‍රශ්නෙ වෙත යනවා. ප්‍රශ්න අංක 257 වෙත. ඒකට යමු.